හරි ඉතින් අද අප්‍රේල් මාසේ 16 වෙනිදා ඉතින් ඊයේ බයික් එක අරන් ආව 15 වෙනිදා ඉතින් අද උදේම මම ගිහිල්ලා බයික් එකට රිපෙයාර් වලට ඕනේ කරන. ඒ කියන්නේ බයික් එකේ රිපෙයාර් වගේක් තියෙනවා. ඒ ටිකට ඕනේ කරන පාර්ට්ස් ටිකක් අරගෙන ආවා. තව පාර්ට්ස් කීපයක් ගන්න තියෙනවා. ඒ ටික තාම ඇවිල්ලා නැහැ කිව්වා ෂොප් එකේ අයියා. ඉතින් ඒ ටික ගන්න සඳුදා විතර වෙයි කිව්වා. මොකද තාම මේ අවුරුදු නිවාඩු සතිය ඉවර නැති නිසා. ඉතින් මං උදේ ගියපු එකේ වීඩියෝ එකක් මුකුත් ගන්න බැරුණා. මොකද මම තනියෙන් ගියේ. දැන් තව ටිකකින් ඒ කියන්නේ තව පැය භාගකින් විතර දැන් දවල් 2කට විතර ඇති. තව පැය භාගකින් විතර මම පිටත් වෙනවා. මගේ බයික් එකට ඕනේ කරන මොඩිෆයි අයිටම්ස් ටික අරගෙන එන්න. මොඩිෆයි අයිටම්ස් ගන්නම ෂොප්ස් දෙකකට යනවා. ඉතින් ෂොප්ස් දෙක තියෙන්නේ එකක් තියෙන අතුරුගිරියේ කොරතොට කියන පැත්තට වෙන්න. අනිත් එක තියෙන්නේ මීගොඩ. ඒ කියන්නේ හෝමගම් පහුගල ටික දුරක් යනකොට මීගොඩ කියන හරිය තියෙන්නේ. ඉතින් කොහොමුණත් මම ඔයාලට පෙන්නලා ඉන්න මං ගත්ත බඩු ටිකම පෙන්නලා ඉන්න. ඉතින් ඔන්න ඔය වගේ පොඩි බඩු ටිකක් අරන් ආවේ මහ ගොඩක් නෙමෙයි. පිටිපස්සේ රෝදෙල ගාන බුෂ් සෙට් එක අරගත්තා. ඒකට ඕනේ කරන ඇනටික් ගත්තා. ඒත් එක්කම ක්ලච් කේබල් එක. ඉතින් ක්ලච් කේබල් ඇත්තටම හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් කෝකටත් කියලා ගත්තා. මොකද මම ක්ලච් ලිවර්ස් අප්ග්‍රේඩ් එකකට යනවා. එතනදී කේබල් එක තවත් ස්මූත් වෙන එක කෝකටත් හොඳ නිසා මම ක්ලච් කේබල් එකකුත් ගත්තා. ඊළඟට බ්‍රේක් ඔයිල්, ෆ්‍රන්ට් බ්‍රේක් පැඩ්ස්, ඊළඟට මගේ බයික් දැනට කලින් අයිතිකාරය හයි කරලා තියෙන ටිකක් ඇත්තටම අවුල් හෝන් නෑ. ඒ හෝන් එකට මම වැඩි කැමති නෑ. අර අපි ගෙම්බ හෝන් කියන්නේ අන්න එකක්. ඉතින් මම ඒ හින්දා නෝමල් හෝන් එකකුත් ගත්තා. ඊළඟට වම් පැත්තේ ස්විච් සෙට් එක, හෙඩ්ලයිට් ඩීම් කරන එන්නේ ස්විච් සෙට් එක ගත්තා. ඔය ටික තමයි අද උදේ ගිහින් අරන් ආපු බඩු ටික. ඉතින් ඔබ එන ඩෙමක්කල් පාර්ට්ස් නෑ කියවට බඩු තියෙනවා. බය වෙන්න එපා මේ. පේනද ඉන්න බලන්න. ඉතින් DDM 150 200 DDM 9ම පාර්ට්ස් එනවා. බය වෙන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද උදේ ගිහිල්ලා ගෙනාපු බඩු ටික තියෙන්නේ. ඉතින් තව ටිකකින් යනවා මොඩිෆිකේෂන් ටික ගේන්න. අපි යන අතරමැදි හම්බෙමු. ඉතින් අද මාගේ මේ ගමනට මාත් එක්ක එකතු වෙනවා අපේ චරිත අයියා. ඉතින් චරිත අයියා ඔයාලා දන්නවා ඇති මගේ පරණ DTM 200 එක ගෙනාපු vlog එකේ චරිත අයියා හිටියා. ඉතින් අද අපි මේ ගමන යන්නේ එයත් එක්ක. අපිට මුලින්ම යන්න තියෙන්නේ අතුරුගිරියේ ලස්සන මොඩිෆිකේෂන් එකට. ඉතින් අපිට පුළුවන් වුණා පැය භාගයක් වගේ ඇතුළත ලස්සන මොඩිෆිකේෂන් ෂොප් එකට එන්න. අද ඉතින් ගොඩක් බිසි දවසක්. ඒ වගේම අපි ගියේ සෑහෙන කස්ටමර්ස්ලා ගොඩක් හිටපු බිසි ටයිම් එකකදී. ඉතින් ලස්සන මොඩිෆිකේෂන් ෂොප් එකේ ඕන යසින්දු අයියට ස්පෙෂල් තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද එතන වැඩ ගොඩක් තිබුණා. යාට අලුතෙන් බඩු ස්ටොක් එකකුත් ඇවිල්ලා තිබ්බා. ඉතින් එච්චර වැඩ ගොඩක් අස්සේ අපේ වැඩෙත් එයා වෙලාවට ලස්සනට පිළිවෙලට ඇරේන්ජ් කරලා දුන්නා. ඉතින් මෙතනින් මොඩිෆිකේෂන් අයිටම්ස් ටික අරගෙන ඉවර වෙනකොට අවසානයේදී මට රුපියල් 15000කට ආසන්න බිල් එකක් සෙට් වෙලා තිබුණා. ඉතින් යසින්දු අයියාගේ ලස්සන මොඩිෆිකේෂන් ෂොප් එක තියෙන්නේ කඩුවෙල අතුරුගිරියේ ප්‍රධාන පාරේ කොරතොට කියන ඒරියා එකේ. ඉතින් ඔයාලටත් මොන හරි ගන්න ඕන නම් මම ලස්සන මොඩිෆිකේෂන් එකේ ලොකේෂන් එකයි contact details උයි පහළ description එකේ දාලා තියන්නම්. රෑ 12ට ආවත් ඔයාලට යසින්දු අයියාගෙන් ඕනේ බඩුවක් අරන් යන්න පුළුවන්. ඉතින් අපි යසින්දු අයියට සමුදීලා එතනින් පිටත් වුණා අපේ ඉම්පෝර්ටන්ට්ම මොඩිෆිකේෂන් පාර්ට් දෙක අරගන්න අදාළ කරන ෂොප් එකට යන්න. ඒ ෂොප් එක තමයි මීගොඩ LK මොඩිෆිකේෂන් අපේ ලක්මල් අයියගේ ෂොප් එක. ඉතින් ලක්මල් අයියගෙන් ගත්ත බඩු වලටත් මට රුපියල් 14000කට ආසන්න මුදලක් කොස්ට් වුණා. ඒක ඇත්තරම ගොඩක් හොඳ රීසනබල් ප්‍රයිස් එකක්. මොකද මම බලපු ගොඩක් තැන්වල මේ ප්‍රොඩක්ට් එක මීට වඩා මිලෙන් වැඩි. ඉතින් ලක්මල් අයියා කරන්නේ ගොඩක්ම D-Tracker modifications, Japan trail bike modifications. ඔයාලටත් මොන හරි ඒ වගේ දේවල් ගන්න අවශ්‍ය නම් මම ලක්මල් අයියාගේ LK modification shop එකේ details පල්ලා description එකේ දාලා තියන්නම්. ඔයාලට එහරහා එයාව contact කරගන්න පුළුවන්. ඉතින් LK modification එකෙන් පිටත් වෙනකොට වෙලාව හරියටම හවස 5:45ට වගේ ඇති. අද දවසේ අපිට ගන්න තියෙන මොඩිෆිකේෂන් අයිටම් සේරම ටික අරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ගෙදර යන්න. හරි ඉතින් ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. වෙලාව මං හිතන්නේ හවස පැය 7:05 වෙලාව. ඉතින් අපි බලමු මොනවද අපි ගෙනල්ලා තියෙන්නේ කියලා. බෑග් එකක් පිරෙන්න බඩු ගෙනල්ලා තියෙන්නේ බරට බරේ. බලමු මොනවද ගෙනල්ලා තියෙන මොඩිෆිකේෂන් ටික කියලා. ඉතින් බෑග් එකක් පිරෙන්න බඩු ගෙනල්ලා තියෙන්නේ කොකාකෝලා බෝතලේ මොඩිෆිකේෂන් වලට අයිති නෑ. ඒක එච්චර හිතන්න එපා. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි ගෙනල්ලා තියෙන්නේ. සෑහෙන බඩු ලොට් එකක් තියෙනවා. මං එක දිගට කියාගෙන යන්න. අපේ ප්‍රධාන මොඩිෆිකේෂන් එක තමයි CRF headlight with face.
ඉතින් CRF මුණක් ගෙනලා තියෙනවා. මේකේ version දෙකක් එනවා. මට කියපු විදිහට එකක් එනවා full LED එකක් එනවා. ඒක ටිකක් ගාණ වැඩි. ඒක 12000ක් වගේ වෙනවා. ඒකට කොස්ට් හින්දා මං බැලුවා හැලජන් එකක් ගන්න. මේකේ හැලජන් ලයිට්ස් දෙකක් එන හෙඩ් එක එනවා, ඩිම් එක එනවා, එක DRL එකක් එනවා. මේ ලයිට් එක උනේ මට රුපියල් 7000ක් වගේ කොස්ට් උනේ. ඊට පස්සේ මම අරන් තියෙනවා ක්වික් ට්‍රොටල් එක. ක්වික් ට්‍රොටල් එක කියන්නේ එක මම වාඩි ඉස්සරහට පැහැදිලි කරන්න. ඊළඟට අරන් තියෙනවා හැන්ඩල් ග්‍රිප්ස්. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දාන්නේ ප්‍රෝ ටයිප් ග්‍රිප්ස්. ඉතින් මම දැන් කොසෝ ග්‍රිප් තමයි මම දාන්නේ දැන්. මොකද මම කලින් බයික් එකේ ප්‍රෝ ටයිප් ග්‍රිප්ස් දාලා පැද්ද සෑහෙන අත්වලට අමාරුයි දුර පදිනකොට. ඉතින් මේ කොසෝ ග්‍රිප් එක සෑහෙන අතර කම්ෆර්ටබල්. ඉතින් මම කොසෝ එකට ගියා. ඊට පස්සේ තවත් ප්‍රධානම මොඩිෆිකේෂන් නැත්නම් ප්‍රෝ ටයිප් හැන්ඩල් බාර් එක, ඒ වගේම හැන්ඩල් රයිසර්ස්. ඒ කියන්නේ හැන්ඩල් එකට අපි මේකට සිංහලෙන් කියන්නේ ඉතින් කොල්ලෝ කියන්නේ කැට දෙක. හැන්ඩල් එකේ කැට දෙක නැත්නම් ක්ලෑම් දෙක. මේකට කියන හරියම රයිසර්ස්. හැන්ඩල් රයිසර්ස් දෙක. ඊට පස්සේ අරන් තියෙනවා ෆෝන් හෝල්ඩ් එකක්. මෙටල් ෆෝන් හෝල්ඩ් එකක්. මම කලින් බයික් එකේ මේ જાති එකම හයි කරලා තිබ්බේ. ඊට පස්සේ ගත්තා එක්ස්ට්‍රා බෝල් මිරර්ස් දෙකක්. ඒ කියන්නේ සයිඩ් කන්නඩි දෙකට අමතරව මෙහෙම හැන්ඩල් එකේ පහලට හයි කරන්න බෝල් මිරර්ස් ගත්තා. ඊළඟට KTM මොඩල් එකට OEM සිගනල් ලයිට් ද කියන KTM එකේ හැඩයට KTM සිගනල් ලයිට්ස් වලට හැඩයෙන් සමානව හදපු සිගනල් ලයිට් ජෝඩු දෙකක් ගත්තා. ඉස්සරහට සහ පසුපසට. ඊට පස්සේ ට්‍රැකර් එකක්, ට්‍රේල් බයික් එකක් මොඩිෆයි කරන කොල්ලෙක් අමතකම කරන්න නැති බ්‍රෑන්ඩ් එක තමයි Zeta. ඉතින් Zeta එකෙන් XC Pro white color cup දෙකයි, red color Zeta bar දෙකයි, ඒකේ clamp set එකයි. ඒ ටික ගත්තා. ඉතින් දැක්කම් පේනදිනේ බයික් එක සම්පූර්ණයෙන් red and white theme එකට. ඊළඟට ගත්තා modify number plate bracket එකක් පිටිපස්සට. මේක ගොඩක් ඔය FZ වලට NS වලට එන එක. කොහොමනත් මේක අපිට ගන්න තියෙන හොඳම විසඳුම මේ වෙලාවේ මේක නිසා මම මේකක් ගත්තා. ඊළඟට අරන් තියෙනවා Brembo master pump kit එක. මම එළියට අරන් තියෙනවා. ඔයාලට පේනන්නේ මේ තියෙන brake pump එක දකුණු පැත්ත. බොක්ස් එක ඇතුලේ තව right side එක තියෙනවා. කියන clutch එක. ඉතින් මේ තියෙන්නේ මේකට එන original oil cup එක මේ තියෙන්නේ. Brembo pump එකත් එක්ක අපිට හම්බ වෙන original brake cup එක. හරිද? ඊට පස්සේ මං එක්ස්ට්‍රා ගත්තා එකක්. මේක වෙනම එන්නේ. මේක ඇවිල්ලා මට වුණා මං හිතන්නේ රුපියල් 850ක් වගේ වුණා. මම මේක ගන්න හේතුව තමයි දැන් මේකේ Brembo එකේ බ්‍රේක් පැත්ත විතරයි ඔයිල් වලින් වැඩ කරන්නේ. අනිත් පැත්ත ක්ලච් එක normal cable, just a cable. හරිද? ඉතින් මං කල්පනා කරා පෙනුමටත් එක්ක මේකට ඔයිල් ටිකක් පුරවලා නිකන් ලස්සනට හයි කරන්න. ඉතින් ඒකට තමයි මේක ගෙනාවේ. එතනින් පස්සේ ඉතින් මේ ටික තමයි මොඩිෆිකේෂන් ටික. මම ඔයාලට කලින් පෙන්නුවත් වගේ උදේ ගිහලා මම පාර්ට්ස් වගේක් ගෙනාවා. ඒ තමයි හැන්ඩල් ස්විච් එක, වම් පැත්ත, ඉස්සරහ බ්‍රේක් පැඩ්ස්, නෝමල් හෝර්න් එකක් ගෙනාවා. මගේ දැනට හයි කරලා තියෙන ගොළු බෙල්ල හෝර්න් එක. අර දන්නවනේ ඔයගොල්ලෝ 3 wheel වලට එහෙම හයි කරන්නේ ඒක. ඊළඟට ක්ලච් කේබල් එක හොඳයි දැනට තියෙන එක. බට් මම අලුතෙන් එකක් ගෙනාවා. මොකද මම Brembo එකක් දාන නිසා, Brembo clutch lever එකක් දාන නිසා මට හිතුණා කේබල් එක පොඩ්ඩක් ස්මූත් එකට තියෙනවනේ අලුතෙන් දැම්මම. ඒ නිසා අලුත් ක්ලච් කේබල් එකක් ගෙනාවා. ඊළඟට DTM පදින කට්ටියන ලොකුම ප්‍රශ්නේ ස්පොකට් බුෂ් යන එක. ඉතින් බුෂ් අතරයි මේ රබර් බුෂ් ගෙනලා තියෙන. මේකට නයිලොන් බුෂ් ගහන්නත් පුළුවන් ඔයාලට. රබර් බුෂ් ගහලා මම try එකක් දෙනවා. සතියක් වගේ පැදලා බලනවා මොකද තත්ත්වය කියලා. නයිලොන් බුෂ් සක්සස් වුනේ නැත්තම් sorry අපි මේ රබර් බුෂ් එක ගහලා සතියක් විතර පැදලා බලනවා. මේක සක්සස් වුනේ නැත්තම් අපි නයිලොන් බුෂ් වලට යනවා. ඉතින් මේ තියෙන්නේ බුෂ් සෙට් එක යන ටික, ස්පොකට් බුෂ් එක යන ටික. ඊට පස්සේ බ්‍රේක් කොයිල් එක. මේක දීපු විදිහට නම් කිව්වේ ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා. මේඩ් ඉන් ඉතලි කියලාත් ගහලා දිනවා. මම හිතන්නේ අනිවාර්යෙන් හොඳ ඇති ඉතලි හදපයක් කියන්නේ. ඉතින් ඔයාලා දන්නවනම් මේ බ්‍රෑන්ඩ් එක හොඳයිද නැද්ද කියලා පොඩ්ඩක් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න. මේක බෝත් බ්‍රේක් කොයිල් එක මිලිටර් 250 මේකත් උනා වෙන රුපියල් 200ක් වගේ වුණා. ඉතින් පාර්ට්ස් ටික ඔය ටික ගත්තා. මට තව පාර්ට්ස් එන්න තියෙනවා. ඒ කියන්නේ මෙතනට තව එකතු වෙන්න තියෙනවා බ්‍රේක් ඩිස් එක පිටිපස්සේ. ඒ වගේ තව චූටි තවත් කොටස් කීපයක් එකතු වෙන්න දෙනවා. මොඩිෆිකේෂන් ටික ඉතින් ඔය ටික තමයි අරන් තියෙන්නේ. ඉතින් අද 2026 අප්‍රේල් 16 අද දවස් ඔය විදිහට තමයි ඉවරුනේ. ඉතින් ගොඩක් මහන්සි උදේත් බඩු ගේන්න ගියා. හවසත් බඩු ගේන්න ගියා. දැන් රෑ 7ත් පහ වෙලා තියෙන ගෙදර එනකොට. ඉතින් කතා කරද්දිත් හරි මහන්සි. ඉතින් එහෙනම් අපි next day එකකින් set වෙමු. සමහර විට මම හෙට සමහරට ගොඩක් දුරට ඉතුරු වැඩ ටික පටන් ගන්න ඉඩ තියෙනවා. අපි එන ඊළඟ දවසේ හම්බෙමු.